එයා අවංක කෙනෙක්ද? ඇත්තටම ඔයා අවංක කෙනෙක්ද කියලා බලන්න පුළුවන් හොඳම තැනක් තමයි ඔයාගෙන් ජිම් එකක් ගන්න එනවා. ජිම් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්. එතකොට ඔයාට ඒ සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා. ඒත් ගන්න කෙනාට ලොකු දැනුමක් නැහැ. එතකොට ඔයාට පුළුවන් බොහෝ විට මෙයාට වටිනකමක් අඩු දෙයක් වටිනකමක් තියෙන දෙයක් විදියට දෙන්න. හැබැයි මේක ඔයාලට දේවදූතයෙක් හම්බෙන වගේ අවස්ථාවක්. මොකද මම එහෙම කියන්නේ ඒ වගේ අවස්ථාවක් තමයි ඇත්තටම එන්නේ අපි ඇත්තටම අවංකද කියලා පරීක්ෂා කරන. ඉතින් අපි හැමෝම කැමති නැහැනේ රැවටීමට ලක් වෙන්න. අපි තව කෙනෙක්ගේ රැවටීමට ලක් වෙන්න කැමති නැහැ. ඉතින් ඒ වගේම තමයි අනිත් අයත් කැමති නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී දකින්න පුළුවන් ඒ කෙනා මම වුණා නම් කොහොමද? එතකොට ඇත්තටම අපි කැමති නැහැනේ එහෙම ඒ වගේ අවස්ථාවකදී තව කෙනෙක් නිසා අපිව රැවටෙන එකට. ඉතින් ඇත්තටම හොඳම දෙයක් දෙන්න පුළුවන් ඒ වගේ කෙනෙකුට. අර Tamanට උපමා කරලා ඒ කියන්නේ මට මෙහෙම වුණා නම් මම මේකට අකමැතියි. ඒක නිසා මං අකමැති දේවල් මං විඳින්න මම ලබන්න අකමැති දේවල් මම අනිත් අයට කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ කෙනෙක් වුණාම ඔයාලට ඒ වෙලාවේ සමහර විට හිතෙන්න පුළුවන් මම මෙහෙම කරේ අපරාධي කියලා. නමුත් ඔයාට සබාදහමෙන් කවදා හරි දවසකදී අනිවාර්යෙන් හොඳම දේ ලැබෙවි. මොකද කෙනෙක් අවංක වුණාම සමහර වෙලාවට කියන්න පුළුවන් මම අවංක වෙලා මට පාඩුවක් වුණා. නැත්නම් මම අවංක වුණේ නැත්නම් ඊට වඩා ලාභයක් ගන්න තිබ්බා කියලා. නමුත් අනිවාර්යෙන්ම ඔය අවංක වෙලා කරන දේට ප්‍රතිඵල සබාදහම් විසින් යම් දවසක හම්බ වෙනවාට. එතකොට ලැබෙන්නේ අපි දීපු දේත් තවත් වැඩි වෙලා. අපි දකිනවා නේද සමහර අය සින්තටික් ගල් එහෙම නැත්නම් වටිනකමින් අඩු ගල් මේ වටින ස්වාභාවික ගල් විදියට දෙනවා. එතකොට සමහර අය රැවටෙනවා. සමහර අය රැවටිලා ඒවා ගන්නවා. ඉතින් මේක ඇත්තටම පාඩු බිස්නස් එකක්. මොකද අපි එක අවස්ථාවක් ඒ වගේ කෙනෙක් රැවට්ටුවහම ඒක අපිට ලැබෙන්නේ ඒ ගාන කීප ගුණයකින් වැඩි වෙලා. ඒ කියන්නේ ඔයා කෙනෙක්ගෙන් ඒ වගේ දැන් අපි හිතමු එහෙම මාකට් වල ඉන්නවනේ සමහර අය. ඒ වගේ ගල් විකුණන අය එහෙම ඉන්නවා. ඉතින් ඇත්තට මෙයාලා කරන්නේ මේ වගේ වැඩ එයාලා බුද්ධිමත් නැති නිසා. ඒ කියන්නේ වෙලේ එයාට ලාභයක් විදියට අපිටත් පේනවා මෙහෙම තියනවා කියලා. ඒ වුණාට ඇත්තටම එයාට ඒකෙන් ලාභයක් නැහැ. එයා ඇත්තටම එයාගේ ජීවිතයට ලොකු පාඩුවක් තමයි කරගන්නේ.